හලෝ ගයිස් ඉතින් සාදරයෙන් පිළිගන්නවා කෙන්සයිට් YouTube channel එකට. ඉතින් අද ගෙන වීඩියෝ එක ඔයගොල්ලෝ thumbnail එකෙන් දාගෙන ඉන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා පොඩි උදව්වක් දෙන්න 1k වලට යන්න ඉතින් live දාන්න. ඉතින් ආසාවෙන් කරන වීඩියෝ එක like එකක් දාලා comment එකක් දාලා subscribe පාරක් ගහලා bell icon එකටත් පයින් පාරක් ගහගෙන යන්න ඉතින්. ඔයගොල්ලෝ අද ගෙන වීඩියෝ එක දන්නේ නැති thumbnail එකෙන් මොකක්ද කියලා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ අපි යන් වීඩියෝ එකට. ඉතින් thumbnail එකේ තිබ්බ හැටියට අද ගෙනාවේ සුපිරිම mobile playස්ලා 3 දෙනෙක් ගැන ලංකාවේ. ඉතින් ඕගොල්ලෝ දැන්ටවත් දන්නේ නැති පළවෙනිය කවුද කියලා. ඉතින් කියන්න ඕනේ නැහනේ. ඉතින් කිව්වොත් අගයක් නැහනේ. දන්නා කට්ටියත් ඇති 90%ක් විතරම දන්නවා මේ කවුද කියලා පළවෙනිය. දෙවෙනියා තුන්වෙනියා තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ කවුද කියලා. ඒකත් ඕගොල්ලෝ දැනගෙන ඉන්න පුළුවන්. ඉතින් දැනගෙන වීඩියෝ එක බලන්න කලින් කවුද කියලා ගස් කරලා කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් පළවෙනියා තමයි T40. ඔයගොල්ලෝ හැමෝම දන්නේ T40. මේ T40 කියලා බලන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් T40 V-bet එකේනේ සුපිරිම චරිතයක් තමයි ඉතින් ඔයගොල්ලෝ ඉන්නේ. එයාගේ ගේම් ප්ලේ බලලා ඉතින් ගැම්මඩම ගහනවා. ඉතින් දෙවෙනියා තමයි කවුද? දෙවෙනියා තමයි ඉතින් හැමෝම දන්න කවුද ස්නයිපර් ප්ලේයර් SLR ජෝස්. ඉතින් ජෝස් අයියා මේක බලනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්ම. එයාත් ඉතින් සුපිරිම ප්ලේ කෙනෙක්. ස්නයිපර් අතින් ගත්තොත් ඉතින් නම්බර් 1 වගේ ඉන්න ප්ලේ කෙනෙක් තමයි ජෝස් කියන්නේ. ඉතින් ටූර්නමන්ට් හොඳම ප්ලේ කෙනෙක්. ඉතින් තුන්වෙනියා ගත්තොත් කවුද දන්නවද? තුන්වෙනියා ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් ගේම් සඳුගේ ලයිව් බලන කට්ටිය ගොඩක්ම දන්නවා. ඉතින් තුන්වෙනියා කවුද කියලා. තුන්වෙනියා කවුද කිව්වොත් ඉතින් TDM රෂාන්. TDM රෂාන්වත් දන්නවා ඇති ගොඩක් කට්ටිය. ලයිව් දානවා. ළඟදී ඉඳන් ලයිව් පටන් ගත්තා. ඉතින් එයාගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දාන්න කරලා එන්න. ඉතින් යම්මඩම ඉතින් අදගෙන ආවේ ඔය ටික තමයි ඉතින්. ඉතින් සුපිරිම වීඩියෝ එකක් වෙන්න ඇති කියලා හිතනවා නම් අනිවාර්යෙන් like එකක් දාලා comment එකක් දාලා subscribe පාරක් දාන්න. ඉතින් සෙට් එකට හැමදාමත් ආදරේ. ඉතින් bye bye.